අයිබෝවන් මම අද හඳුන්වා දෙන්නේ උලුක්කුවකට තැල්මකට කෙටීමකට ඇම්මටි වීමකට සුදුසු මැල්ලුමක් අපි මේ සඳහා භාවිතා කරනවා දොඩම් පනා ශාකය ඒ වගේම තෙල් එරඬු කොළ ඒ වගේම කටුපිල බේත් අනෝදා කොළ ඒ වගේම දෙහි කොළ ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා මේ මැල්ලුම මලව ගන්න එරඬු තෙල්. අපි දැන් බලමු මේ මැල්ලුම සකස් කරගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම මේ කොළ ටික වෙන් කරලා ගන්න ඕන. මේ කොළ ටික කඩාගෙන අපි මේ කොළ ටික හොඳින් කොටා ගන්න ඕන. දැන් මේ ඖෂධ ද්‍රව්‍ය ටික හොඳින් අපිට කොටා ගන්න වෙනවා. මේ තියෙන්නේ මේ විදියට කොටා ගන්නපු කොළ ටික. අපි මේක දැන් ලිපේ තියලා එරඬු තෙල් වලින් මලව ගන්න ඕන. ආබාධිත ස්ථානයේ මෙම මැල්ලුම බඳින්න කලින් මහා නාරායන තෙල්, නීල් ආදී වගේ තෙල් වර්ගයක් ආලේප කරලා මේ මැල්ලුම බැඳීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. මෙම තෙල් වර්ග සිංහල බෙහෙත් බඩු කඩවලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වගේ උලුක්කුවක් ඇම්මටි වීමක් වුණාම සේදුමක් මං ඖෂධීය සේදුමක් ඊළඟ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මැල්ලුම් බැඳලා ඔයාලට ලැබෙන ප්‍රතිඵල අපිට කියන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මැල්ලුමට එරඬු තෙල් එක් කරගන්නවා. අපි මේ ඖෂධ ටික මෙන්න මේ වගේ එරඬු තෙල් වලින් ලිපේ තියලා මලව ගන්න ඕන. මෙලෙස මලවාගත් මැල්ලුම මද රස්නේ තියෙද්දී ආබාධිත ස්ථානයේ තබා හොඳින් බැඳ ගන්න ඕන. මේ මැල්ලුම දින කිහිපයක්ම භාවිතා කරන්න. මැල්ලුම බැඳීමට පෙර ඖෂධීය තෙල් ටිකක් ආබාධිත ස්ථානයේ ගාලා හොඳින් පිරිමදින්න ඕන. මේ බේත් අනෝද ශාකය මේ කටුපිල ශාකය